අපි සුපුරුදු පරිදි අධ්‍යාපනයට අරගෙනලා අධ්‍යාපනික වැඩසටහන සමග ඔබේ ආලින්දේ. ඉතින් අදත් සුපුරුදු පරිදි අලුත් මාතෘකාවක් අරගෙන අද අපි ඔබේ ආලින්දේට ඇවිත් ඉන්නවා. ඉතින් අද අපේ මාතෘකාව තමයි වර්තමාන ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ පවතින නායකත්ව අභියෝග සහ ඒවාට නූතන නායකත්ව න්‍යායයන් ඔස්සේ කොහොමද විසඳුම් ලබා දෙන්නේ කියලා. ඉතින් අද දිනේ අපේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙනවා ගොඩගම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා රසිකා ජයසිංහ මහත්මිය, ඒ වගේම මහනුවර අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලුම් කොඩිකාර මහත්මිය, ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය බුද්ධික ගුණතිලක මහතා. ඉතින් ඔබ තිදෙනාම ආයුබෝවන් කියලා අපේ මැදිරියට පිළිගන්නවා. ඔව්, අපි මුලින්ම නිලුම් මහත්මියගෙන් අහලා බලමු වර්තමාන පාසල් පද්ධතිය තුළ මොනවද අපි හඳුනගන්න නායකත්ව ගැටලු කියලා. ඔව් චලනි, මම මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ නායකයින්ගේ එහෙම නැත්නම් විදුහල්පතිවරුන්ගේ දැකපු ලොකු ගැටලුවක් තමයි ඒකාධිපති පාලනය. මේකෙදි බහුතරයක් විදුහල්පතිවරු ඒ විදිහට වැඩ කරනවා. මම එක උදාහරණයක් කියන්නම්. මම සේවය කරා මුල්ම පත්වීම මට ලැබුණේ අති දුෂ්කර පාසලක. මේකෙදි එක විදුහල්පතිවරයෙක් හිටියා. ඒ විදුහල්පතිවරයා සියලුම වැඩ සියලුම බලතල ඔහු කරට අරගෙන තමයි වැඩ කරේ. ඒකෙදි පරිපාලන වැඩ, එහෙම නැත්නම් ගුරුවරුන්ගේ වැඩ, අනිකුත් සියලුම වැඩ ඔහු විසින් බාර අරගෙන ඔහුගේ ජීවිතයටත් ඒක බාධාවක් කරගෙන ඔහු සියලුම කර්තව්‍යයන් ඔහු විසින්ම කරන්න උත්සාහ කරා. මේකෙදි ඔහු තුල තිබ්බ පීඩනය ගුරුවරුන්ගේ පිටින් ගියා. ගුරුවරු මොකක් හරි වැඩකට කාර්යාලයට ආවොත් ඔහුගේ අර පීඩනේ ගුරුවරු තුලින් පිට කරනවා. මම ඒකෙදි දැකපු දෙයක් තමයි සමස්තයක් පාසලේ ඉන්න ගුරුවරු පාසලට එන්න හරිම අකමැත්තක් දක්වනවා. පාසලට එනවා කියන එක ගුරුවරුන්ගේ ලොකු පීඩනයක් වෙලා තියෙනවා. ගුරුවරුන්ට ඒක පීඩනයක් වෙලා තියෙනවා. ඒක දරුවන්ට ගිහිලා අපි ඉගෙනුම් කටයුතු කරනකොට ඒක දරුවන්ට බලපානවා. ඇත්තනේද මම ඔයා කියපු දේ පිළිගන්නවා. එවැනි පරිසරයක, එවැනි පාසල් පරිසරයක ගොඩක් වෙලාවට ගුරුවරුන් අතර තියෙන සහයෝගීතාවය ගොඩක් අඩු වෙනවා. මමත් මගේ පෞද්ගලික අත්දැකීම් වලින් දැකලා තියෙනවා. ඔව් බුද්ධිකස, මම ඔය පාසලේම වෙනස් වීමක් දැක්කා. ඔය හිටපු විදුහල්පතිතුමා මේ පාසලෙන් අයින් වුණාට පස්සේ මේ පාසලට එනවා අලුත් විදුහල්පතිවරයෙක්. ඒකෙදි මම දැකපු ලොකු වෙනසක් තමයි පරණ විදුහල්පතිතුමා එන්නකොට කුඩා කණ්ඩායම් විදිහට ගුරුවරු වෙන් වෙලා කල්ලි ගහලා අපේ වචනෙන් කියනවා නම් එහෙම හිටියා. නමුත් අර විදුහල්පතිතුමා ආවට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට, අංශභාර ගුරුවරුන්ට, ඊට අමතරව පරිපාලනයේ වැඩ කරන අපේ ඔෆිස් වල වැඩ කරන මේ නිලධාරීන්ට වැඩ එකිනෙකාට බෙදලා දුන්නා. ඒ බෙදලා දුන්නට පස්සේ පාසලේ සිටපු සියලුම දෙනාගේ කාර්යය තමයි අර විදුහල්පතිතුමා දුන්න කාර්යය එකතු වෙලා හරියට කරගන්න එක. ඊට පස්සේ ගුරුවරු හරි සමගියෙන් විනෝදචාරිකා ගිහිල්ලා ඔය විදිහට හරි සමගියක් පාසල තුල ඇති වුණා. මේක වක්‍රව බලපෑව අපේ දරුවන්ට. අපේ පාසල් පද්ධතිය, එහෙම නැත්නම් අපේ අධ්‍යාපන පද්ධතියේ නැති ප්‍රධානම ගැටලුව තමයි මේ කළමනාකරණය කියන එක අපේ මේ නායකයින් තුල නොමැතිවීම. ඔව්, ඇත්තටම නෙළුම් මහත්මිය අපි මේ කතාවෙන් දැක්කා නායකයෙක් වෙනස් වීම තුළ සමස්ත පාසලක්ම වෙනස් වුණු ආකාරය. ඉතින් අපි මේ කතාවත් ආදර්ශයට අරගෙන අපි බලමු මොනවද නූතන නායකත්ව න්‍යායයන් මේ පාසල් පද්ධතිය තුළ පවතින නායකත්ව ගැටලු කළමනාකරණය සඳහා අපිට යොදා ගන්න පුළුවන් කියලා. ඉතින් මම කැමතියි මේ සම්බන්ධව විමසන්න මේ සඳහා සුදුසුම පුද්ගලයා බුද්ධික ගුණතිලක මහතාගෙන්.
ඕචාලනි අර යදින් මහත්මිය කිව්වා වගේ මම එතුමිය අර කතා කරපු නිදසුන් වලින් මම විදුහල්පතිවරුන් ගැන එතුමිය කතා කරපු නිදසුන් වලින් මම අපි සාකච්ඡා කරොත් න්‍යායන් කිහිපයක් අපිට විදුහල්පතිවරුන්ගෙන් ලබා ගන්න පුළුවන්. එකක් තමයි අර මූලිකවම වැඩ කරපු විදුහල්පතිවරණේ මුලින්ම වැඩ කරපු විදුහල්පතිවරයා. එතුමාගේ අපි දැක්ක එක න්‍යායක් තමයි ඒකාධිපතිවාදය කියන න්‍යාය. එතුමාගෙන් අපිට ගන්න පුළුවන් අපි ඒකට කියනවා authority theory කියන එක. ඇත්තටම එතුමා ගොඩක් වෙලාවට කටයුතු කරේ එතුමාගේ කරුණු තමයි මූලිකවම වෙන්න ඕනේ කියන එක තමයි එතුමා සාකච්ඡා කළේ. ඒ කියන්නේ එතුමා කියන දේ තමයි වෙන්න ඕනේ. පාසලේ සියලුම දේවල් එතුමාගේ කියන සංකල්පයක් තමයි ගොඩක් වෙලාවට අපි හඳුනාගත්තේ. එවැනි තැන්වල ගොඩක් ගැටලු ඇති වෙනවා කියන එකත් එතුමිය සාකච්ඡා කරා. ඒ වගේම තමයි අපි ඊළඟට විදුහල්පතිවරයෙක් ආවා කියලා කිව්වා. ඒ විදුහල්පතිවරයා ගොඩක් වෙලාවට සහයෝගීතාවය ගොඩක් වෙලාවට අපි අඳුනගත්තා. එතුමාත් තුළින්. එතුමානිත් ගුරුවරුන් එක්ක හැම දෙයක්ම සාකච්ඡා කරලා එතුමාගේ වැඩ පිළිවෙල ගොඩක් වෙලාවට හැමෝගෙම එකමුතුවෙන් තමයි ගොඩක් වෙලාවට කරන්න ගත්තේ. අපි මේ න්‍යායට කියන එක න්‍යායක්. ඒ න්‍යායට අපි කියනවා පරිණාමන න්‍යාය කියන එක. අපි transformational leadership theory කියන එක ගන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට අර හැමෝම එක්කම සහයෝගයෙන් කටයුතු කරලා මේ හැම දෙයක්ම කටයුතු කරේ එතුමා අන්න ඒ කියන න්‍යායන් භාවිතා කරලා. ඒ වගේම තමයි අපිට එතුමාගේ තව න්‍යායක් කතා කරන්න පුළුවන්. ඒ එතුමාගේ තියෙන වැඩපිළිවෙලත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය කියන එක, එහෙම නැත්නම් ඩෙමොක්‍රැටික් තියරි කියන එක එතුමාගේ ගොඩක් වෙලාවට අපිට හඳුනා ගන්න පුළුවන්. කියන්නේ හැමෝටම සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද? අනිත් එක්කෙනාට බෙදලා වැඩ කටයුතු කරන්නේ කොහොමද? එකිනෙකා අතර සහයෝගය වර්ධනය කරන්නේ කොහොමද? ඒ වර්ධනය තුලින් පාසල් ප්‍රජාව කොහොමද දියුණු කරගන්නේ? ස්තුතියි ඇත්තටම බුද්ධික මහත්මයා. ඊටමත් සරල පැහැදිලි කිරීමක්, සරලව තේරුම් ගන්න පුළුවන් හොඳ පැහැදිලි කිරීමක් අපිට ලබා දුන්නා. ඉතින් අපි මේක ගතානුගතික සාකච්ඡාවක් නොවි පාසල් පද්ධතිය තුළ මේ වගේ ගැටුම් කළමනාකරණය සම්බන්ධව තමත් ඵලදායී වීඩියෝවක් ඔබට නරඹන්න දෙන්නට සිතුවා. හැමදාම කියනවනේ මිස් මට ඔයාගේ මේ වැඩේ එපා වෙනවා. ඔයා අලුතින් ආපු ගුරුවරයෙක් විදිහට දැනගන්න ඕනේ පන්තියේ කොහොමද හසුරව ගන්න කියලා. මට 8 පන්තියේ කවදාවත් උගන්වන්නේ නැහැ. හැමදාම එන්නේ ඔයා 8 පන්තියට. එයාවත් කිසිම ළමෙක් කන්ට්‍රෝල් කරගන්න ඔයාට බෑ. හරියට අපි බලමු එක විසඳුමක් හොයාගන්නද? හරි පොඩි කාලේ මිස්. මම මේ ගැටලුව ගැන පොඩ්ඩක් දැනගත්තා අපේ මැඩම්ගේ. අපි බලමුකෝ මොකක්ද දෙන්න පුළුවන් විසඳුමක් කියන එක. නේද මැඩම්? ඔව් ඒක තමයි. අපි කතා කරලා විසඳගමු. ඔව් මට එපා වෙනවා සර් මේ වැඩේ. මම හැමදාම මට ඒකට ගියොත් මෙයාට B එකේ උගන්වන්න වෙනවා. ඒකත් ආපුවම ටිකක් දැනගන්න බෑ. පන්තිය කන්ට්‍රෝල් කරගන්න බැරි ගුරුවරයෙක්ගේ වැඩක් නෑ නේද? මට මේකට මොකක් හරි විසඳුමක් දෙන්න. මම අපේ මේ නියෝජ්‍ය විදුහල්පතිට කිව්වේ ඒක තමයි. ඔව් මට මේ මිස් කිව්ව කලින් දවසක මේ මට උගන වැඩි හොයන්නත් බැරි වුණා මේ වැඩෙත් එක්ක මම සර්ත් එක්කත් කිව්වා මේක. මේ අපි බලමුකෝ මේ අපේ මිස්ගෙන් උත්සාහ මොකද්ද මේ ගැටලුව කියලා. ඔව් සර් මම නවීන ක්‍රමයට තමයි උගන්වන්නේ. ඉතින් ගෲප් වර්ක්ස් ගැටලුවක් කියලා තියෙනවා. ළමයි සාකච්ඡා කරනවා. ඉතින් සද්ද එනවා. ඉතින් ළමයි සාකච්ඡා කරද්දී එහෙම සර් කොහොමද අලුත් ක්‍රමයට උගන්වන්නේ? ගැලරි වෝක් එක නමම දන්නේ නැහැ සර්. ඉවර යන්නේ તો පන්තිය වටේ ළමයි කැරකෙනවා ඉවර යනවා. හරි මිස්ටර් දෙන්නම සංසුන් වෙන්නකෝ. අපිට කොඩිකාර මිස්ගේ විනයක් ඕනේ. නේද මැඩම්? ඒ වගේම තමයි අපේ ජයසිංහ මිස්ගේ මේ නවීන ක්‍රමයක් අපිට ඕනනේ අපේ ඉස්කෝලේට. ඒක නිසා අපි බලමු මොකද්ද මේකට දෙන්න පුළුවන් විසඳුම කියලා. මැඩම් හිතන්නේ මොකද්ද අපිට මේකට දෙන්න පුළුවන් හොඳම විසඳුම? සර් ඒක මම කලින් කතා කර වෙලේ ඔව්, සර් කලින් මතකයි වලින් මේ කියන්නේ. ඔව් ඒක තමයි මම බැලුවා ඊට පස්සේ සර් IT ලැබ් එකේ මේ කොහොමද මේ මිස්ටර් කාලසටහන කියලා. ඔව්. මේ අපිට පුළුවන් මේ වෙලාවට ජයසිංහ මිස්ටර් දෙන්න මේ IT ලැබ් එක. මේ කමක් නැහැ නේද දැන් එතකොට මිස්ටර් AC මම දැකලා තියෙනවා මිස් මේ පන්තියේ මේ ගොඩක් වෙලාවට ඇප් එක කරනවා. ඔව් ක්ලාස් එහෙනම් අපි එහෙම කරමු. හරි එහෙනම් මිස්ටර් දෙන්නගෙම ගැටලුවට විසඳුමක් හම්බුණානේ නේද මිස්ටර්? බුද්ධික සර් මොකක්ද මේ වීඩියෝ පටය ගැන හිතන්නේ? ඔව් ඇත්තටම මේ වීඩියෝ පටයෙන් හොඳ අපිට මේ පාසල් සම්බන්ධව තියෙන ලොකු ගැටලුවක් විසඳීම පිළිබඳව අපිට ගොඩක් දැනගන්න පුළුවන් වුණා මේ වීඩියෝ පටය තුළින්. මම පොඩක් කතා කරන්නම් මේ වීඩියෝ පටය තුළ අපි දැක්කා විදුහල්පතිවරයෙක් සහ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ගතියක් තමයි හිටියේ. ඔවුන් ගොඩක් වෙලාවට අර ඒ ගැටලුව තුළදී ඔවුන් කලේ අවස්ථානුකූලව කොහොමද ගැටලුවක් විසඳන්නේ කියන එක ඔවුන් ඒ තුළදී අපි හඳුනාගත්තා.
විශේෂයෙන්ම මම කියන්න ඕනේ මෙහිදී ගොඩක් වෙලාවට අවස්ථානුකූලව කොහොමද ගැටලුවක් විසඳීම කියන්නේ කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් වුණා. අපි මේ තියරියට අපි කියන win-win situation කියලා. මෙහිදී සිද්ධ වෙන්නේ අර යම්කිසි අවස්ථාවක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ ගැටලුව ඒ මොහොතේම විසඳන්න කියන්නේ ප්‍රතිපාර්ශවයේ සහ පාර්ශවයේ දෙගොල්ලන්ම කියන්නේ දිනුමකින් තමයි අවසන් වෙන්නේ. මෙම තත්ත්වයේ තුලදී. ඒතර අපි ඒක තමයි දැක්කේ මේ වීඩියෝ පටිය තුල. චලනේ මම පුංචි බාධා කිරීමක් කරන්නම්. මම දැක්ක එක ලස්සන සංකල්පයක්. සහන සිතුවිලි. ඒකේ තිබ්බා මේ මම හිතන්නේ ඒක ගුරුවරුන්ට සහ දරුවන්ට ගිහිල්ලා තමන්ගේ තියෙන ගැටලු විසඳන්න තියෙන වෙනම ඒකකයක්. අපේ මේ කලාපෙත් බහුතරයක් පාසල්වල ওই සංකල්පය යනවා. ඕකෙන් ගුරුවරුන්ගේ සහ දරුවන්ගේ තියෙන ගැටලු හරි ලස්සනට විසඳ ගන්න පුළුවන් පාසලේ තියෙන හොඳ සංකල්පයක් ඕක. පාසල තුල ගැටලුකාරී තත්ත්වයක් නැති වෙන්නේ නැහැ එතනින්. ඒ වීඩියෝ එකේ මම දැක්ක එහෙම මේ ඒකකයක් පාවිච්චි කරලා තිබ්බා නේද? ඒක හරි ලස්සන සංකල්පයක්. තමයි මේ වගේ දේවල් සමාජගත විය යුතුයි පාසල් පද්ධතියේ තියෙන ගැටලුත් එක්කනේ. ඉතින් මම කැමතියි ඇත්තටම ගුරුවරුත් එක්ක වැඩිපුර ගුරුවරු සමග ගැටෙන කෙනෙක් තමයි කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා. අපි මේ සම්බන්ධව කියන්නේ අපේ පාසල් පද්ධතිය තුළ තියෙන ගැටලු කොහොමද ප්‍රායෝගිකව කළමනාකරණය කරගන්නේ? මේවට ගන්න පුළුවන් විසඳුම් මොනවද? ඔබතුමිය පාසල් පද්ධතිය තුළ දකින ගැටලු මොන විදිහකට කළමනාකරණය කරගත යුත්තේ කියලා අද සමාජයට පුංචි දැනුවත් කිරීමක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මේ සම්බන්ධව විමසන්න කැමති අපේ රසිකා මහත්මියගෙන්. ඔව් චලනි නායකත්වයේ කියන්නේ සම්බන්ධතා මත ගොඩනැගුණු ගතික ක්‍රියාවලියක්. මම යෝජනා කරනවා හැම පාසලකම වෘත්තීය ඉංගිණුම් ප්‍රජාවක් පිහිටවන්න ඕනේ කියලා. ඒ වගේම උපදේශනාත්මක නායකත්ව න්‍යායන් හරහා ඉගෙනීමේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්නට පුළුවන්. අපි දකිනවා බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් අධික වැඩ පීඩනයක් ඔහු විසින් දරාගෙන සිටිනවා. ඒක සුදුසු තත්වයක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔහු අධික පීඩනයකින් පාසල තුල සිටිනවා. ඒ වගේම ඔහුට රැකියාව තෘප්තිය අහිමි වෙනවා. මේ තත්ත්වය අපි නැති කරගත යුතුයි. ඒ තත්ත්වය නැති කරන්න නම් අපි විදුහල්පතිවරුන්ට සහභාගීත්ව කළමනාකරණය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නට ඕනේ. සහභාගීත්ව කළමනාකරණය කියලා කියන්නේ සියලු වැඩ බෙදාගෙන සිදු කරන එක. අපේ පාසලේ සිටින පුද්ගලයන් කියන්නේ විවිධ වූ ශක්තිතාවලින් සිටින පිරිසක්. ඒ ශක්තිතා අධ්‍යයනය කරලා ඔවුන්ගේ ශක්තිතාවය අනුව වැඩ බෙදා දීම තුළ අපිට පුළුවන් පාසලේ වැඩ පහසුවෙන් සහ ඉතාමත් ඵලදායීව කරගන්න. අපි පාසලේ ප්‍රජාව සම්බන්ධ කරගන්නට පුළුවන්. මහා සභා රැස්වීම කැඳවලා අපගේ පාසල්වල තියෙන ගැටලු ප්‍රජාවට ඉදිරිපත් කරලා ප්‍රජාව විසින්ම යෝජනා ලබාගෙන ඔවුන්ගේ අදහස් ලබා ගැනීම තුළ ඉතාමත් ගුණාත්මක ලෙස ප්‍රශ්නයන්ට පිළිතුරු සෙවීමේ හැකියාවක් ලැබෙනවා. මේ සඳහා නායකයන්ව කළමනාකරණය පිළිබඳව ප්‍රායෝගික වැඩමුළු ඔස්සේ පුහුණු කිරීමක් කරන්නට ඕනේ. ඇත්තටම බෙහෙවින් ස්තුතියි රසිකා මහත්මිය. ඇත්තටම වඩාත් ඵලදායී යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණා. ඉතින් අද දිනේ ගත්තහම අද දිනේ අපි සාකච්ඡා කරා ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පවතින නායකත්ව සහ කළමනාකරණ ගැටලු සම්බන්ධව. එහිදී අපිට මතුවුණු ප්‍රධාන ගැටලුවක් තමයි වර්තමානයේ පාසල්වල නායකයින් විශේෂයෙන් විදුහල්පතිවරුන් අධික වැඩ පීඩනයකින් යුක්ත වන බව. ඒ වගේම මේ නිසා පාසල් තුළ පවතින අධීක්ෂණ කටයුතු අභ්‍යන්තර කළමනාකාරීත්වය අවුල්සහගත තත්ත්වයකට පත් වෙලා තියෙන බව. ඒ සඳහා සුදුසු උදාහරණ වලින් ඒ සම්බන්ධව හොඳ පැහැදිලි කිරීමක් අපිට ලැබුණා. ඉතින් මේ හා සම්බන්ධව ගත්තහම අවසාන වශයෙන් මේකෙදි අපිට මතුවුණු හොඳම දේ තමයි පාසලක් තුළ නායකත්ව ගැටලු කළමනාකරණය සඳහා වර්තමානයේදී වඩාත් වැදගත් වන නායකත්ව ශෛලීන් ලෙස නායකත්ව න්‍යායන් ලෙස ප්‍රධාන වශයෙන් සහයෝගිතා වැඩ පරිසරයක් නිර්මාණය කිරීම වගේම අවස්ථානුකූල නායකත්වය කියන එක මේ වර්තමාන පාසල් පද්ධතියට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම තමයි නායකත්ව ශෛලීන් අතර සදාචාරාත්මක නායකත්වය කියන එක. මෙන්න මේකත් වර්තමාන පාසල් පද්ධතියේ පවතින මේ ගැටලු निराකරණයට අත්‍යවශ්‍ය සාධකයක් කියන එක.
එසේනම් අද දිනේ අපගේ සාකච්ඡාව සාර්ථක කර ගැනීමට අපේ මැදිරියට පැමිණි රසිකා මහත්මිය, නෙළුම් මහත්මිය, ඒ වගේම බුද්ධික සර් ඔබ තිදෙනාටම දෙහිවින්ම ස්තුතියි.